අද බබාට උදේ කෑමකට සුදුසු පෝෂණීය කුරක්කන් කැඳ එකක් හදමු. කුරක්කන් කියලා කියන්නේ ලංකාවේ අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් ඉතාමත් පෝෂණීය ආහාරයක්. මුලින්ම මේ කුරක්කන් ටික සුවඳ බැද ගන්න. කුරක්කන් වල වැඩිපුරම තියෙන්නේ කැල්සියම්, යකඩ සහ තන්තු. බබාගේ අස්ථි වර්ධනයට, ඒ වගේම මලබද්ධය වළක්වන්න, ලේ අඩු බබෙක් නම් මාංශ ආහාර තරමටම නැති වුණත් යම්කිසි දුරකට රක්තහීනතාව වළක්වන්නත් උපකාරී වෙනවා. මේක විනාඩි 2ක් විතර සුවඳ එනකම් බැදගත්තම ඇති. භාජනයකට මං උකු පොල් කිරි ටිකක් දාගන්නවා. ඒකට මං අර බැදගත්තු කුරක්කන් ටික එකතු කරගන්නවා. මේක දිගටම හැඳි ගන්න, නැත්තම් කැටි ගහෙන්න ඉඩ තියෙනවා. මේක හරි ඉක්මනට හදාගන්න පුළුවන්. මේ විනාඩි 2කට පස්සේ මෙන්න මේ ගානට ඇති මම ලිප ඔෆ් කරගන්නවා. මොකද නිවෙනකොට තව ටිකක් මේක ඝන වෙනවා. මේකට මම ගෙදර හදාගත්තු කෙහෙල් පවුඩර් එක එකතු කරගන්නවා. ඒකෙන් හොඳ පැණි රසයක් මේකට එනවා. අමු කෙසෙල් ගෙඩියක් වුණත් එකතු කරගන්න පුළුවන්. මේ මම එකතු කරේ ගෙදර හදාගත්තු තල පවුඩර්. මේකෙන් අපිට තව ටිකක් පෝෂණ ගුණය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම හොඳ රසයකුත් එකතු වෙනවා. එහෙනම් තවත් මේ වගේ පෝෂ්‍යදායී රෙසිපි එකකින් හම්බ වෙමු.